හලෝ ගයිස් සිනමටික් බීට් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 2024 අවුරුද්දේ රිලීස් වුණ Black Movie එක ගැන. IMDb යගේ 7.1ක් තියෙන මේ movie එක dark horror කියන categories වලට තමයි අයත් වෙන්නේ. මුලින් ඉඳන් අවසානය වෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් වගේම පොඩ්ඩක් හරි මිස් වුණත් මුලින්ම සමනල් ගැටේ වැටෙන විදිහේ movie එකක් තමයි මේක. මේ movie එක සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ කාල රේඛාව පදනම් කරගෙන. ඒ කියන්නේ අපි හැමෝම දන්න විදිහට කිව්වොත් සමාන්තර ලෝක. ඒ සමාන්තර ලෝකවල ඉන්නෙත් අපි වගේම අය. මේක බලන ඔයා වගේම මම තවත් ලෝකෙක මේ විදිහට ඉන්න පුළුවන්. සමහර විට ඒ ලෝකෙදි මේ රිවිව් එක කරන කෙනා ඔයා වෙලා බලන කෙනා මම වෙන්නත් පුළුවන්. ඒත් ඒ ලෝක එකිනෙක ගැටෙන්න පටන් ගත්තොත් අපිට නොදැනීම අපි ඒ වෙන ලෝකයකට ගියොත් ඉතින් අද කතාව පැත්තට ගියොත් මේක මුලින්ම පටන් ගන්න 1964. මනෝ ගණේෂ් කියන්නේ කොලෙජ් එකේ යාළුව දෙන්නෙක්. ගණේෂ්ට ලලිත එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා නොදැන මනෝ ලලිතට ප්‍රපෝස් කරනවා. පස්සේ මනෝ ගණේෂ්ගේ ලලිතගේ සම්බන්ධය ගැන දැනගෙන පාඩුවේ ඉන්නවා. ගණේෂ්ගේ ලලිතගේ සම්බන්ධය දුරදිග ගිහින් ලලිත ප්‍රෙග්නන්ට් වෙනවා. ගෙවල් වලින් එයාලගේ සම්බන්ධයට අකමැති නිසා එයාලා මනෝගේ උදව්වෙන් රහසේම විවාහ වෙන්නයි හදන්නේ. ඉතින් මනෝ ඒ දෙන්නම එයාලගේ පවුලට අයිති බීච් හවුස් එකකට එක්කගෙන යනවා. ඒ යන අතරමඟදී හොඳටම වහින්න පටන් ගන්නවා. මෙයාලගේ වාහනයට යන්න බැරි වෙන්න පාර මැද වාහනයක් නවත්තලා තියනවා. ඒ වාහනේ ප්‍රතිමාවකුයි තියෙන්නේ. ඒ වාහනේ අයිතිකාරයා ඒක අයින් කරන්න උත්සාහ කරාට ඒක මඩේ එඩිලා නිසා අයින් කරන්න බැරි වෙනවා. කොහොම හරි වාහනේ අරගෙන මනෝ එතනින් යනවා. එයාලා බීච් හවුස් එකට එද්දි වැස්ස හොඳටම පායලා. මනෝ ඒ දෙනට ඉන්න උඩ තට්ටුවේ රූම් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. ගණේෂ් මනෝට හැම දෙයකටම ස්තුති කරනවා. හෙට කසාදය ලෑස්ති කරන්නම් කියලා මනෝ පහලට යනවා. පහලට ගියේ මනෝ බොන්න පටන් ගන්නවා. මනෝගේ හිතේ ලලිත එයාව ප්‍රතික්ෂේප කරපු එක ගැන තරහක් තියෙනවා. ඉතින් ඒ තරහට ගණේෂ් ලලිත දෙන්නව මරන්න හිතාගෙන මනෝ වාහනේට ගිහිල්ලා තුවක්කුව ගන්නවා. එතකොටම එයා දකිනවා පාරේ වීදි ලාම්පුවක් නිවි පත්තු වෙලා එකපාරටම නිවිලා යනවා. ඒ එක්කම අමුතු සද්දයකුත් එයාට ඇහෙනවා. වාහනෙන් බහැපු මනෝ ඒ සද්දය ආපු පැත්තට යනවා. පාරේ එක වීදි ලාම්පුවයි නිමිලා තියෙන්නේ. ඒ නිසා පාරේ එක තැනක් විතරයි අඳුරු. මනෝ ඒ අඳුරු තැනින් යන්න හදද්දිම එයාලගේ බීච් හවුස් එකෙන් වෙඩි සද්දයක් ඇහෙනවා. මනෝ ගිහින් බලද්දි කවුරු හරි ගණේෂ් ලලිත දෙන්නටම වෙඩි තියලා මරලා දාලා. මනෝ ගණේෂ්ගේ ඔළුව උස්සලා මොකද උනේ කියලා ඇහුවා. ගණේෂ් මනෝ හරි කොඳුරලා එතනදි මැරෙනවා. දැන් කතාව යන්නේ 2024 අවුරුද්දේ. පොලිසියට උප්පාකලම් වලින් ගැහැණු කෙනෙක් කතා කරලා උදව් ඉල්ලනවා. හැබැයි ඒ කෝල් එක එකපාරටම කට් වෙනවා. ඒ කෝල් කරපු ගැහැණු කෙනාගේ සැමියව පොලිසියට ගෙනත් ප්‍රශ්න කරනවා. බිරිඳගේ අතුරුදහන් වීම ගැන මුකුත්ම දන්නේ නැහැ වගේම එයත් බිරිඳව හොයනවා කියලා සැමියා කියන්නේ. මේ සැමියාගේ නම වසන්ත්. එතකොට අතුරුදහන් වෙලා ඉන්න බිරිඳගේ නම තමයි ආරණ්‍ය. ඉතින් මේ ආරණ්‍යගේ අතුරුදහන් වීමේ ප්‍රධාන සැකකාරය වෙන්නේ වසන්ත්. වසන්ත්ට පොලිසියෙන් යන්න දෙන්නේ නැහැ ආරණ්‍යව හොයා ගන්නකම්. ඒ නිසා පොලිසිය කෙනෙක්ට පහර දීලා වසන්ත් පොලිසියෙන් පැනලා යනවා. පැය 48කට කලින් තමයි ආරණ්‍යගේ මේ අතුරුදහන් වීමයි අනිත් හැම දෙයක්ම පටන් ගන්න. ඉතින් දැන් මේ යන්නේ ඒ පැය 48කට කලින් කතාව. ආරණ්‍ය එයාගේ යාළුවා ප්‍රභා එක්ක වාහනේ කතා කර ඉන්නවා. ආරණ්‍ය වසන්ත් එක්ක තියෙන ප්‍රශ්න ගැන තමයි ප්‍රභා එක්ක කතා කරන්නේ. ඒ අතරේ එයාලගේ යාළුවත් එතනට එනවා. එයාලා සේරම ක්ලබ් එකට යනවා. ඒ ක්ලබ් එකේම වසන්තත් ඉන්නවා. කොල්ලෙක් ඇවිත් ආරණ්‍යගේ ඇඟේ වදිනවා. ඒ කොල්ලා සොරි කියලා කිව්වත් වසන්ත් එයාට ගහනවා. ආරණ්‍ය වසන්ත්වත් අරගෙන වාහනෙන් ගෙදර යනවා. ඒ එන ගමනුත් වසන්ත් කරපු දෙයට ආරණ්‍ය එයාට බනිනවා. ඒ අතරේ බයික් එකෙන් ආව වසන්ත් ක්ලබ් එකේ ගහපු කෙනා වසන්ත්ගේ වාහනේ වීදුරුව කුඩු වෙන්න බටේකින් ගහනවා. ඊළඟ දවසේ වසන්ත් නිවාඩුවක් ගත කරන්න යන ආරණ්‍යට කතා කරනවා. ඒත් ආරණ්‍ය කියනවා එයාට නිවාඩු නැහැ කියලා. වසන්ත් තනියම යන්න ඇහුවත් ආරණ්‍ය ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඒත් වසන්ත් දිගටම කියන නිසා ආරණ්‍ය යෝජනා කරනවා එයාලා අලුතෙන් බීච් එක අයින ගත්ත ගෙදරට නිවාඩුව ගත කරන්න යන්න කියලා. එතන ඉඳන් ආරණ්‍යට වැඩට යන්නත් පුළුවන්. වෙන කරන්න දෙයක්වත් නැති නිසා වසන්ත් ආරණ්‍ය එක්ක එහෙ යන පිටත් වෙනවා. එයාලා ඒ යන අතරමඟදී ප්‍රවෘත්ති වලට කියනවා අද හඳ පෘථිවියට ලන් වෙන්න යනවා කියලා. ඒ වගේම ඒ හඳට සුපිරිත් හඳ කියලා කියන්නේ. 1964න් පස්සේ ඒ දේ සිද්ධ වෙන්නේ අද කියලාත් ප්‍රවෘත්ති වලට කියනවා. වසන්ත් සිගරට් එකක් බොන්න හදද්දී ලයිටරේ බිම වැටෙනවා. එතකොටම එයා දකිනවා පාරේ ඉස්සරහා හතරමන් හන්දියේ තියෙන ලොකු ප්‍රතිමාව. එයා ආරණ්‍යට කියනවා මෙතනින් කලින් ගියා වගේ මතකයක් තියෙනවා කියලා. ඒ වගේම එතනදී කළු පාට කාර් එකක් එයාලව පහු කරන් ගියා කියලාත් කියනවා. ඒත් එයාලා එතනින් යද්දී ඒ වගේ කළු පාට කාර් එකක් නම් ආවේ නැහැ. එයාලා ගත්ත අලුත් ගෙදරට එනවා. ඒකේ නම කොස්ටල් පැරඩයිස් විලා. එතන ඉන්න සිකියුරිටි එයාලට
එයාලට එන්න ගේට් එක අරිනවා. එතන ගෙවල් ගොඩක් තියෙනවා වගේම ඉස්සෙල්ලම එතනට ඇවිත් තියෙන වසන්ත ආරණ්‍ය. එයාලා හදිස්සියෙම ආව නිසා එයාලගේ ගෙදර වාහනේ පාක් කරන්න තියෙන තැන හදලා ඉවර කරලත් නැහැ. ඒ නිසා එයාලා ක්ලබ් හවුස් ඒරියා එකේ තමයි වාහනේ නවත්තන්නේ. ඒ විලා එකටම එයාලා විතරයි ඉන්නේ කියලා ගෙදර බාර දෙන්න ආවය කියනවා. ඒ වගේම කරන්ට් එක ගියොත් සිකියුරිටි ජෙනරේටර් එක ඔන් කරයි කියලාත් එයාලා කියනවා. ආරණ්‍ය ගෙදර ජනෙල් වල කර්ඩ්ස් අයින් කරලා එයාලගෙන් අහනවා ළඟපාත පල්ලියක්වත් ලොකු බිල්ඩින් එකක්වත් නැතුව අර ප්‍රතිමාව විතරක් තියෙන්නේ ඇයි කියලා. ඒ ආව කෙනා කියනවා අවුරුදු 40කට 50කට විතර කලින් ඒ ප්‍රතිමාව දීවර ගම්මානයකට අරන් යන හදලා තියෙනවා. ඒ අතර මගදී ලොකු වැස්සකුත් ඇවිත් තියෙනවා. ඒ ප්‍රතිමාව ගෙනාව වාහනය එතරම් නතර වෙලා තියෙනවා. වෙන වාහන ගෙනත් ඒ ප්‍රතිමාව ගෙනියන්න හැදුවා. ඒ හැම වාහනයක්ම මග නතර වෙලා තියෙනවා. ඉතින් ගමේ අය යම් විශ්වාසයක් මත ප්‍රතිමාව මේ පළාතෙම තියලා තියෙනවා. ගෙදර බාර දෙන්න ආව අය යනවා. ආරණ්‍ය ජනෙල් කර්ඩ්ස් ආය වහලා ගෙදර දොරත් වහනවා. මෙයාලගේ ගෙදර තියෙන්නේ මොහොතක් අයිනේ. මේ දෙන්න ඇඳට වෙලා කතා කර කර ඉඳලා ගෙදරට බඩු ගේන්න ළඟ තියෙන සුපර් මාකට් එකකට යනවා. ඒ වෙලේ වෙලාව 3:10 තමයි ඔල්ලෝසුව පෙන්නන්නේ. එයාලට යන්න ගේට් එකත් සිකියුරිටි හරිනවා. එයාලා ගියාම සිකියුරිටිට කෝල් එකක් එනවා. එයාලා සුපර් මාකට් එකේ ගෙවද්දී කැෂියර් එකෙන් එයාලගේ ඇඩ්‍රස් එක අහනවා. කොස්ටල් පැරඩයිස් විලා පල්ලිය පාර උප්පලාක්කලම් කියලා වසන්ත් කියනවා. සුපර් මාකට් එකේ එදා ක්ලබ් එකේදී වසන්ත් ගහපු කෙනා යාළුවත් එක්ක ඉන්නවා. එයා යාළුවෙක් එක්ක ඇවිත් එදා වුණ දෙයට වසන්ත්ගෙන් සමාව ඉල්ලනවා. වසන්තත් එයා ටිකක් කලබල වුණා කියලා වැරද්ද පිළිගන්නවා. එයාලා සුපර් මාකට් එකෙන් යනවා. ආරණ්‍ය වාහනේට නැග්ගම වසන්ත් ඒ සුපර් මාකට් එකෙන් එළිය තිබ්බ බේස්බෝල් පිත්තක් අතට අරගෙන ක්ලබ් එකේදී එයා ගහපු කෙනාගේ බයික් එක ළඟට යනවා. එතකොටම ඒ ක්ලබ් එකේදී ගුටි කවපු එක්කෙනා සුපර් මාකට් එකෙන් එළියට එනවා. වසන්ත් ඒ බයික් එක පෙන්නලා මේක ඔයාගේද කියලා අහනවා. ඒ ගුටි කාපු කෙනත් ඒ බයික් එක එයාගේ කියලා කියනවා. වසන්ත් අතේ තිබ්බ බේස්බෝල් පිත්තෙන් ඒ බයික් එකේ වීදුරුව කුඩු වෙන ගහනවා. ගහලා බේස්බෝල් පිත්තත් වාහනේට දාගෙන වසන්ත් අර කොල්ලට කියනවා ඔයා මගේ කාර් එකේ වීදුරුව කැඩුවා. දැන් මම ඔයාගේ බයික් එකේ වීදුරුව කැඩුවා කියලා. දැන් අපි දෙන්නම සමානයි කියලා. ඒ වගේම එයාලට බේස්බෝල් පිත්තේ බිල ගෙවන්න කියලා වසන්ත්ලා එතනින් යනවා. එයාලා ආයෙ විලායකට එද්දි රෑ වෙලා. ගේට් එක අරින්න සිකියුරිටි නැහැ. ඉතින් මෙයාලා ගේට් එකත් අරගෙන ඇතුළට ගිහින් ආයෙ ගේට් එක වහනවා. එයාලා ගෙදරට එද්දි ගෙදර ඉස්සරහ ගිෆ්ට් එකක් තියෙනවා. ඒක පින්තූරයක් වගේ තමයි පේන්නේ. එයාලා ගෙට ගිහින් ඒක දිගහැරට බැලුවම ඒක ගැහැණු කෙනෙක්ගේ මුහුණක පින්තූරයක්. වසන්ත්ගේ අලුත් ගෙදරට කියලා නෝට් එකකුත් එක්ක තමයි ඒක එවලා තියෙන්නේ. වසන්ත් ඒක බිත්තිය එල්ලනවා. වසන්ත්ට ඒක ගානක් නැති වුණත් ආරණ්‍ය දිගටම කියනවා එවපු කෙනා දන්නේ නැති නිසා ඒක අමතුයි කියලා. ඉතින් වසන්ත් ඒ පින්තූරේ ෆොටෝ එකක් යහළුවන්ට යවලා අහනවා. එයාලා කාමරේ ඉද්දි ගෙදර දොරේ බෙල් එක වදිනවා ඇහෙනවා. ගිහින් දොර ඇරලා බලද්දි වසන්ත්ගේ යාළුවා සුරේෂ් තමයි එතන ඉන්නේ. වසන්ත් එයාගෙන් හදිස්සියම ආවේ ඇයි කියලා ඇහුවා. සුරේෂ් කියන්නේ වසන්ත් එයාට එන්න කියලා කෝල් කරපු නිසා ආව කියලායි. වසන්ත් කියනවා එයා කෝල් කරේ නැහැ කියලා. ඒත් සුරේෂ්ට එයාට ආව කෝල් එක පෙන්වන්න විදියකුත් නැහැ. ෆෝන් එක කාර් එකේ දාලා විත් නිසා. වසන්ත් සුරේෂ්ගෙන් අහනවා පින්තූරේ එව්වේ ආද කියලා. සුරේෂ් කියනවා එයා ඒ පින්තූරය ගැන මුකුත් දන්නේ නැහැ කියලා. ඉතින් මේ තුන්දෙනාම චිත්‍රය එව්වේ කවුද කියලා කතා වෙනවා. ටිකක් වෙලා එයාලත් එක්ක කතා කර කර ඉඳපු සුරේෂ් ගෙදරින් යන්න පිටත් වෙනවා. එයා යන්න හදද්දි දකිනවා ඒ ගෙදර තියෙන ඔරලෝසුවේ වෙලාව වැරදියටයි තියෙන්නේ කියලා. ඉතින් ඒක වසන්ත හදන්න කියලා සුරේෂ් කියනවා. ඒ වෙලාවේ ඒ ගෙදර ඔරලෝසුවේ වෙලාව 11:10යි. වසන්ත සිගරට් ටිකක් බොන ගමන් සුරේෂ් මේ ආව එක ගැන ආරණ්‍යක කතා කරනවා. වාහනේට ගිය සුරේෂ් ෆෝන් එක අරන් බලනවා. එතකොට එයාගේ ෆෝන් එකේ වසන්ත්ගෙන් ආව කෝල් එක තියෙනවා. සුරේෂ් හිතන්නේ එයාට විහිළුවක් කරන්න වසන්ත් මේ වගේ දෙයක් කරන්නේ නැති කියලායි. සුරේෂ් ගෙදර යන්න පිටත් වෙනවා. පුටුවේ වාඩි වෙලා සිගරට් බොන වසන්ත්ගෙන් ආරණ්‍ය අහනවා තව සිගරට් කීයක් බොනවද කියලා. ඒ වෙලෙම වසන්ත් කෝල් එකක් එනවා. "හෙලෝ සර්, සිග්නල් මදි එළියට ඇවිත් කතා කරන්නම්" කියලා වසන්ත් කෝල් එකේම එළියට යනවා. එයා උඩ තට්ටුවේ බැල්කනි එකට තමයි යන්නේ. එයා එතනට යද්දිම එතන තියෙන ගහක් හෙලවෙනවා එයා දකිනවා. වසන්ත් ඒක ගණන් නොගෙන කෝල් එකේම ඉන්නවා. ආරණ්‍ය පුටුවේ වාඩි වෙලා එයාලට ලැබුණු පින්තූරය දිහා බලාගෙන ඉන්නේ. වසන්ත් ආයෙම ගේ ඇතුළට එනවා. ඒ එක්කම එයාලට අමුතු සද්දයක් ඇහිලා කරන්ට් එක යනවා. සිකියුරිටි නැති නිසා ජෙනරේටර් එක ඔන් කරන්න යන කවුරුත් විලායකේ නැහැ. ආරණ්‍ය ඉටිපන්දම් පත්තු කරනවා. වසන්ත් එයාලට ගෙදර බාර දෙන්න ආව කෙනාට කෝල් කරාම එයා කියනවා සිකියුරිටි ජෙනරේටර් එක ඔන් කරයි කියලා. ඒත් සිකියුරිටි නැති නිසා ඒගේ බාර දුන්න කෙනා කියනවා වසන්ත ජෙනරේටර් එක ඔන් කරන්න කියලා. වසන්ත් තනියම යන්න හැදුවත් ආරණ්‍යත් වසන්ත් එක්ක යනවා. ඒ වෙලේ ඔරලෝසුව වෙලාවේ 11:40යි. වසන්ත් සද්දයක් ඇහිලා පිටිපස්සේ බැලුවත් එයාට මුකුත් දකින්න වෙන්නේ නැති නිසා ගණන් නොගෙන ඉස්සරහට යනවා.
යන අතරමඟදී එයාලා දකිනවා හඳ ගොඩක් ළඟට. කතාව මුලදිම අද හඳ පෘථිවියට ගොඩක් ලං වෙනවා කියලා නිවුස් වලටත් කිව්වා. එයාලා ජෙනරේටර් එක හොයාගෙන ඒක ඔන් කරනවා. එතකොටම එතන ලයිට් නිවි නිවි පත්තු වෙනවා. වසන්තට එකපාරටම මොනවා හරි දේවල් ටිකක් මතක් වෙනවා. වසන්ත එතනින් තනියම යන්න හදනවා. ආරණ්‍ය අහනවා වසන්තගෙන් තනියම යන්නේ ඇයි කියලා. ආරණ්‍ය ඇවිත් වසන්ත බදා ගන්නවා. ඒ එක්කම එතන කවුරු හරි ඉඳලා දුවනවා ආරණ්‍ය දකිනවා. වසන්ත එතනට ගිහින් බලද්දි එතන තිබුණු බාස්කට් එකකුත් පෙරලිලා. ඒ කියන්නේ එතන කවුරු හරි ඉඳලා තියෙනවා. එයාලා ආයෙම ගෙදරට යනවා. ආරණ්‍ය පත්තු කරලා තිබුණු ඉටි පන්දම් නිමනවා. පාරේ තිබුණු වීදි ලාම්පුවක් නිමි නිමි පත්තු වෙලා එකපාරටම නිවෙනවා. පාරේ එතන විතරක් දැන් අඳුරයි. ජනේලෙ ගාවට ආව ආරණ්‍ය එතන පත්තු කරලා තිබුණු ඉටි පන්දමක් නිවනවා. එතකොටම ආරණ්‍ය දකිනවා එයාලගේ ගෙදරට පාරෙන් එහා පැත්තේ තියෙන ගෙදරත් ලයිට් දාලා තියෙනවා. ඒත් මේ ගෙදර බාර දීපු අය කිව්වේ මෙහි වසන්තට ඇරෙන්න වෙන කවුරුත් නැහැ කියලා. ඉතින් ඒ ගෙදරට ගිහිල්ලා බලලා එන්න වසන්ත යන්න හදනවා. එතකොටම එයාට කෝල් එකක් එනවා. කෝල් එකේ එන්නේ මේ විලා එකේ ඉන්න සිකියුරිටි ගෙන්. සිකියුරිටි කියනවා එයාගේ මිනිබිරි අසනීප වුණ නිසා හදිසියෙම ගෙදර යන්න උනා කියලා. වසන්ත සිකියුරිටි ගෙන් අහනවා ඒ එහා පැත්තේ ගෙදර කවුරු හරි ඉන්නවද කියලා. එතකොට සිකියුරිටි කියනවා එහා පැත්තේ ගෙවල් තාම විකුණලත් නැහැ කියලා. ඒ එක්කම අර අමුතු සද්දය ආය ඇහෙන්න පටන් ගන්නවා. වසන්ත අර ලයිට් දාලා තියෙන ගෙදරට යනවා. ඒ ගෙදරට යන්න තියෙන්නේ අර වීදි ලාම්පුව නිවිලා තියෙන අඳුර තැන පහු කරගෙන. ආරණ්‍ය ජනේලයෙන් වසන්ත යන දිහා බලාගෙන ඉන්නවා. හැබැයි වසන්ත එතනට යද්දි ඒ ගෙදර ලයිට් දාලා නැහැ. වසන්ත ඒ ගෙදර ජනේල ගාවට ගිහිල්ලා බලනවා. එතන බීල විසි කරපු සිගරට් එකක් තියෙනවා. වසන්ත ඒකත් අරගෙන ආපහු ගෙදරට එනවා. ගෙදරට ආව වසන්ත ආරණ්‍යට කියනවා කවුරුත් නැහැ මං කලබල වෙලා වෙන්නේ නැති කියලා. ආරණ්‍ය මුකුත් නොකියා ජනේල ගාව තිබුණු ඉටි පන්දම නිමලා ජනේලෙන් එළිය බලනවා. එතකොට එයා දකිනවා පාරෙන් එහා පැත්තේ තියෙන ගෙදර ලයිට් දාලා තියෙනවා. එයා වසන්තට ඒක කියනවා. වසන්තත් ඉක්මනටම ඇවිත් ඒක බලනවා. ඊළඟට වසන්ත ඒ ගෙදරට යන්න හදනවා. හැබැයි මේ පාර ආරණ්‍යයත් වසන්ත එක්ක එනවා. එයාලා කැඩළු ලාම්පුව තියෙන අඳුර තැන පහු කරගෙන ඒ ගෙදරට යනවා. මේ වෙලාවේ ඒ ගෙදර ළඟටම යද්දිත් ඒ ගෙදර ලයිට් දාලායි තියෙන්නේ. ආරණ්‍යට මගේ ඉන්න කියලා වසන්ත ඒ ගෙදර ගාවට යනවා. ඒ ගෙදර ජනේලෙන් බලද්දි ඒ ගෙදරත් එයාලගේ ගෙදර වගේමයි කියලා වසන්තට තේරෙනවා. ආරණ්‍යයත් බය වෙලා ඇවිත් වසන්තට කියනවා ඒ ගෙදරත් එයාලගේ ගෙදර වගේ කියලා. ඒ ගෙදර දොර රෙදි පුටු හැම දෙයක්ම වසන්තලගේ ගෙදර වගේමයි. ආරණ්‍ය හොඳටම බය වෙලා ඉන්නේ. එයාලා ගෙදර ඉස්සරහට ඇවිත් ජනේලෙන් ඇතුළේ බලද්දි අර පින්තූරය දකිනවා. එයාලා ඉස්සරහා ජනේලෙන් ගේ ඇතුළේ බලද්දි එයාලගේ ගෙදරට හම්බුන විදිහේම පින්තූරයක් ඒ ගෙදරත් එල්ලලා තියෙනවා. ඒ වගේම එතන පුටුවේ ගැහැණු කෙනෙක් වාඩි වෙලා ඉන්නවත් එයාලා දකිනවා. වසන්ත එබිල බලන්දි දකිනවා ඒ ඉන්නේ ආරණ්‍ය වගේම ගැහැණු කෙනෙක් කියලා. පෙනුම ඇඳන් ඉන්න ඇඳුම පවා ඒ වගේමයි. එයා තව එබිල බලද්දි දකිනවා එතන මේසෙට තියෙන කෝප්පයක් කැරකෙනවා. ඒ වගේම එතන තව පිරිමි කෙනෙකුත් වාඩි වෙලා ඉන්නවා. ඒ පිරිමි කෙනත් වසන්ත වගේමයි. ඉතින් මේ ගෙදරට එළියෙන් ඉන වසන්ත ආරණ්‍ය දෙන්න එයාලගේ වගේම ගේ තියෙන ඒ ගේ ඇතුලේ ඉන්න එයාලා දෙන්න වගේම දෙන්න දිහා බලාගෙන ඉන්නවා. ගේ ඇතුලේ ඉන්න වසන්ත වගේ පිරිමි කෙනා දකිනවා එළියේ ඉන්න අයව. එළියේ ඉඳපු ආරණ්‍ය වසන්ත එතනින් දුවනවා. ඒ යද්දි එතන තිබ්බ මල් පෝච්චියක් බිම වැටෙනවා. එයාලා කෙලින්ම එයාලගේ ගෙදරටම එනවා. ගෙදරට ඇවිත් ඒ දෙන්න කලබලෙන් ඒ වෙන දේවල් ගැන කතා කරනවා. වසන්ත කියන්නෙම කවුරු හරි එයාලව සෙල්ලමකට අරගෙන බය කරන්න උත්සාහ කරනවා කියලායි. වසන්ත පළවෙනි පාර අර ලයිට් දාලා තිබුණු ගෙදරට ගිය වෙලේ එතන වැටිලා තිබිලා අහුලගෙන ආව සිගරට් එක ආරණ්‍යට පෙන්නනවා. ඒ සිගරට් එක දිහා හොඳට බැලුව ආරණ්‍ය කාමරයට යනවා. ගිහින් පෙට්ටියක් ගෙනත් වසන්ත දෙනවා. ඒක සිගරට් පෙට්ටියක්. ඒක ඉන්දියාවේ නැති සිගරට් බ්‍රෑන්ඩ් එකක්. ආරණ්‍ය යාළුවෙක්ට කියලා වසන්ත දෙන්නයි ඒක ගෙන්නගෙන තියෙන්නේ. වසන්ත අර ගෙදරින් අහුලගෙන ඇවිත් තියෙන සිගරට් එකත් ආරණ්‍ය වසන්තට දෙන තියාගෙන ඉඳපු සිගරට් වර්ගයමයි. ඒත් ආරණ්‍ය ගාව තිබුණ සිගරට් පෙට්ටිය එක සිගරට් එකක්වත් අඩු නැහැ. වසන්ත එතන පුටුවෙන් වාඩි වෙද්දි එයාගේ කකුල මේසෙ වැදිලා මේසෙ උඩ තිබුණු කෝප්පයක් කරගෙන පටන් ගන්නවා. වසන්ත මතක් වෙනවා එයාලා කලින් අර ගෙදර එළිය හැන් ගිලා බලන් ඉද්දි මේ වගේම ඒ ගෙදර මේසෙ උඩ තිබුණු කෝප්පේ කරකණු එක. වසන්ත ආරණ්‍යට කියනවා මේ විදිහටමයි ඒ ගෙදරත් උනේ කියලා. ආරණ්‍ය එයාලගේ ජනේල දිහා බලන්න හැදුවා. වසන්ත ආරණ්‍යට කියනවා හැරෙන්න එපා කියලා. වසන්ත එකපාරටම නැගිටලා ඒ ජනේල ගාවට යනවා. කවුරුවත් පේන්නේ නැති වුණත් එතන තිබුණු මල් පෝච්චිය පෙරලිලා. ඒ කියන්නේ එතන කවුරු හරි ඉඳලා තියෙනවා. වසන්ත ආරණ්‍ය එක්ක දුවගෙන ඇවිත් එයාලගේ වාහනේට නැගලා එතනින් යනවා. එයාලා අර ලයිට් එක කැඩුණු අඳුර තැන පහු කරගෙන තමයි යන්නේ. ටික දුරක් යද්දි එයාලා දකිනවා එයාලට ඉස්සරහින් තව වාහනයක් යනවා. ඒ වාහනේ පිටිපස්සේ තියෙන ලයිට් තමයි එයාලා දකින්නේ. ටික දුරක් යද්දි එයාලට තේරෙනවා එයාලා එකම තැන ආයෙ කරකිනවා කියලා. එයාලා එයාලගේ ගෙදර ගාවටම ආයෙ එනවා.
හරියට එයාලා ලූප් එකක් ඇතුළේ හිර වෙලා වගේ. එයාලා ආයේ ඒ විලායකින් එළියට යන්න හදනවා. එතකොටත් ආයෙම එයාලගේ ගෙදර ඉස්සරහටමයි එන්නේ. ඉතින් එයාලා එකම තැන තමයි මේ කැරකෙන්නේ. ඒ වගේම එයාලා දකින්නේ වෙන වාහනයක් නෙමෙයි එයාලගේම වාහනේ පිටිපස්ස. එයාලා වාහනෙන් බැහැලා ආපහු එයාලගේ ගෙදරට එනවා. එයාලා ගෙදරට එනකොට ගෙදර තිබුණු අර එයාලට හම්බුණු පින්තූරේ බිම වැටිලා බිඳිලා. ඒ වගේම ගෙදර තිබුණු බඩු ගොඩක් ඒ බිම වැටිලා කුඩු වෙලා. හරියට කවුරු හරි එතන රණ්ඩු වෙලා වගේ. වසන්ත් ගෙදර කවුරු හරි ඉන්නවද බලද්දි ආරණ්‍ය පොලිසියට කතා කරනවා. උපලාක්කම වලින් කතා කරලා උදව් ඉල්ලපු මුලින්ම අර අපිට පෙන්නපු කෝල් එක තමයි මේ ආරණ්‍ය අරගන්නේ. ඒත් එකපාරටම කෝල් එක සිග්නල් නැති වෙලා කට් වෙනවා. වසන්ත් එයාගේ යාළුවා සුරේෂ්ට කෝල් එකක් ගන්නවා. වසන්ත් සුරේෂ්ට කියනවා එයා ඇවිත් ගියාට පස්සේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඇති වුණා කියලා. ඒත් සුරේෂ් කියන විදිහට එයා වසන්ත්ගේ ගෙදරට කලින් ඇවිත් නැහැ. සුරේෂ් කියනවා දැන් වසන්ත්ගේ ගෙදරට එන්නම් කියලා. ආරණ්‍ය වසන්ත් එක්ක ඒ ගැන කතා කරද්දි එයාලට කරවෙන ගඳක් එනවා. බලද්දි ජනේල ළඟ තිබ්බ ඉටිපන්දම් දැල්ලට ජනේල රෙද්ද ගිනි ගන්නවා. වසන්ත් ඒ ගින්න නිමනවා. ඒ ගෙදර පත්තු කරලා තිබුණු ඉටිපන්දම් තාම ඒ විදිහටම පත්තු වෙනවා. ඒව නිවල නැහැ. ඒත් ආරණ්‍ය වසන්ත් එක්ක ගිහින් ජෙනරේටරේ ඔන් කරලා ගෙදරට ආවට පස්සේ ගෙදර පත්තු කරලා තිබුණු ඉටිපන්දම් සේරම නිමනවා. ඒත් දැන් බලද්දි ඒ ඉටිපන්දම් සේරම ආයෙ පත්තු කරලා. එයාලා එළියට ගිය වෙලාවේ කවුරු හරි ඇවිත් ඉටිපන්දම් ටික පත්තු කරලා කියලායි එයාලා හිතන්නේ. එයාලා වාඩි වෙලා මේ වෙන දේවල් ගැන කතා කරනවා. වසන්තට ආරණ්‍යට මෙතනින් එළියට යන්න බෑ. ඒ වගේම මෙතන ඒ දෙන්න වගේ තව දෙන්නෙකුත් ඉන්නවා. එයාලට වාහනයක සද්දයක් ඇහිලා ජනේල ළඟට ඇවිත් බලනවා. එතකොට එයාලා දකිනවා එහා පැත්තේ ගෙදර ජනේල රෙද්ද ගිනි ගන්නවා. හරියට මීට කලින් එයාලගේ ගෙදර උනා වගේමයි. මේක හරියටම තහවුරු කරගන්න හිතාගෙන වසන්ත් එයාලගේ ගෙදර ලයිට් එක නිමනවා. එයා හිතුවා වගේම ටිකකින් එහා පැත්තේ ගෙදරත් ලයිට් එක නිමනවා. මේ වසන්ත් ආරණ්‍ය දෙන්න හිතන විදිහටම තමයි එහා පැත්තේ ගෙදර ඉන්න එයාලා වගේම දෙන්නත් හිතන්නේ. වසන්තට ඒ වෙලේ තේරෙනවා එයාලා මේ ඉන්නේ ටයිම් ලයින් එක කියලා. ඒ වගේම ටයිම් ලයින් එකේ ඉස්සරහින් ඉන්නේ එයාලා කියලාත් වසන්තට ඒ වෙලේ තේරෙනවා. ඉතින් වසන්ත හිතනවා වසන්තට එයාලා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. වසන්ත් කොලයක් අරගෙන අපෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මිත්‍රශීලී කියලා ලියනවා. ඒ දෙන්න ඒ කොලයත් අරගෙන එහා පැත්තේ ගෙදර ගාවට ගිහිල්ලා ඒ ගෙදර දොර යටින් ඒ කොලය දාලා ඉක්මනටම එයාලගේ ගෙදරට එනවා. ගෙදර දොර අරගෙන ඇතුළට ආව එයාලා පුදුම වෙනවා. මොකද එයාලා එහා පැත්තේ ගෙදර දොරෙන් ඇතුළට දාපු විදිහම කොලයක් එයාලගේ දොරෙනුත් කවුරු හරි ඇතුළට දාලා. ඒත් එයාලට එයාලගේ ගෙදරට ආව කවුරුත් පාරතිවත් හම්බුනේ නැහැ. වසන්ත් තව කොලයක් අරගෙන ඔයාලගේ නෝට් එක අපිට ලැබුණා කියලා ලියනවා. වසන්ත් ඒ කොලයත් අරගෙන තනියම එහා පැත්තේ ගෙදරට යන්නයි හදන්නේ. ආරණ්‍ය එයාලගේ ගෙදරටත් ඒ වගේ කොලයක් එනවද කියලා බලන්න ගෙදර නවතිනවා. ඒත් වසන්ත් දොර අරගෙන යන්න හදද්දිම දොර යටින් ගේ ඇතුළට කොලයක් එනවා. ඒ කොලේ වසන්ත් ලියපු දෙයමයි තියෙන්නේ. ඒ ආව කොලයත් වසන්ත් ලියපු කොලයත් දෙකම එක වගේමයි. එයාලා ඒ උන දේ ගැන කතා කර කර ඉද්දි ගෙදර දොර අරගෙන තව වසන්ත් කෙනෙක් ගේ ඇතුළට එනවා. ඒ ආව කෙනා ගේ ඇතුළේ ඉඳ සන්ත්‍ර ගහන්න පටන් ගන්නවා. ඒ ආව කෙනා වසන්ත ගහලා ආරණ්‍යව අරගෙන යන්නයි හදන්නේ. ඒත් වසන්ත් ආයෙ මේ ආව කෙනාට ගහනවා. ආරණ්‍ය ගේ ඇතුළේ තිබුණු බේස්බෝල් පිට අරගෙන ඇවිත් ඒ ආව වසන්ත් වගේ කෙනාට ගහනවා. ඉතින් ඒ කෙනා ගෙදරින් එළියට දුවනවා. වසන්ත් ආපහු බොන්න පටන් ගන්නවා. ඒ වෙලේ වෙලාව 12 තමයි ඔරලෝසුව පෙන්නන්නේ. වසන්ත් අර බේස්බෝල් පිටත් අරගෙන ගොඩක් තරහින් එහා පැත්තේ ගෙදරට යනවා. ආරණ්‍යත් වසන්ත් එක්ක හෙට යනවා. වසන්ත් ආරණ්‍යට ඒ ගෙදර ළඟට එන්නේ නැතුව මගින් ඉන්න කියලා තනියම ගේ ගාවට යනවා. වසන්ත්ට ගේ ළඟට ගියාම රණ්ඩු වෙන සද්දකුයි ඇහෙන්නේ. ඉතින් වසන්ත් දොර අරගෙන ඇතුළට යන්නේ නැතුව ජනේලෙන් බලනවා. වසන්ත් දකිනවා ඒ ගෙදර ඇතුළේ ඉන්න ආරණ්‍ය බිම වැටිලා ඉන්නවා. ඒ වගේම වසන්ත් ආරණ්‍යගෙන් සමාව ඉල්ලනවා. ඒ වෙලාවේ ඒ ගෙදර ඔරලෝසුව වෙලාව 1:30 තමයි පෙන්නන්නේ. ආරණ්‍ය ඇහුවත් වසන්ත් ඒ දැකපු දේවල් ආරණ්‍යට කියන්නේ නැහැ. එයාලා ආයෙම එයාලගේ ගෙදරට යනවා. එතකොට එයාලගේ ඔරලෝසුව වෙලාව 1 තමයි පෙන්නන්නේ. ඒත් එයාලා ඒ ගෙදරින් යද්දි ඔරලෝසුවේ තිබ්බ වෙලාව 2. ඒ වගේම ගෙදර ජනේල රෙද්ද පිච්චිලා නැහැ. පින්තූරයත් බිඳිලා නැහැ. සාමාන්‍ය විදියටයි තියෙන්නේ. වසන්ත තේරෙනවා එයාලා ඉන්නේ ටයිම් ලයින් එකක නිසා එයා එහා පැත්තේ ගෙදරදී දැකපු දේවල් දැන් ඒ විදියට මෙයාලට වෙනවා කියලා. ඉතින් වසන්ත් එයා දැකපු දේවල් ආරණ්‍යට කියනවා. ඒ වෙලේ වෙලාව 1:05. ඒ වෙලේ එයාලගේ ගේ ඉස්සරහින් එයාලගේ වගේම වාහනයක් යනවා එයාලා දකිනවා. ඒත් ඒ වාහනේ අර වීදි ලාම්පු නිවිලා තිබුණු අඳුරු තැනට යනවා විතරයි පේන්නේ. ඒ අඳුරු තැන පව් කරගෙන අපව ඒ වාහනේ යන්නේ නැහැ. හරියට ඒ අඳුරු තැනින් වාහනේ අතුරුදහන් වෙනවා වගේ. වසන්ත තේරෙනවා ඒ අඳුරු තැන නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේම ඒ අඳුරු තැනින් යන හැම පාරම මෙයාලට අලුත් ප්‍රශ්නකුත් ඇති වෙනවා කියලා වසන්ත තේරෙනවා. ඒ කියන්නේ ගෙදර මොනවම හරි දෙයක් හැම පාරම වෙනස් වෙලා. එහෙම වෙන්නේ
එයාලා එක එක ටයිම් ලයින් වල තියෙන එක වගේම ගෙවල් වලට යන නිසා. ඒ කියපු දේවල් ආරණ්‍යට පැහැදිලි වුණේ නැති නිසා වසන්ත් එතන තිබුණු පොත අරගෙන ඒ දේවල් ලියලා ආරණ්‍යට පැහැදිලි කරනවා. ආරණ්‍ය කියනවා 1:30ට මෙතන වෙන ඒ නරක දේ නවත්තන්න නම් අර අඳුරු තැනින් වෙන කාල රේඛාවකට යමු කියලා. සමහර විට එතකොට 1:30න් පස්සේ වෙලාව තියෙන ගෙදරකට යන්න පුළුවන් වෙයි කියලා ආරණ්‍ය කියන්නේ. වසන්ත් ඒ කිව්ව දේ ගැන හිතද්දී ආරණ්‍ය අර පොත අරගෙන පෙරලලා බලනවා. එතකොට එයා දකිනවා ඒ පොතේ වසන්ත ආරණ්‍යට පැහැදිලි කරපු විදියටම තව පිටුවල නෝට් එකක් ලියලා තියෙනවා කියලා. ඒ කියන්නේ මීට කලිනුත් මෙයාලා මේ කරනව වගේ මේ ගැන මේ ගේ ඇතුළෙම කතා වෙලා තියෙනවා. ඉතින් මෙයාලා තීරණය කරනවා අර අඳුරු තැන හරහා ආපහු යන්න. එයාලා එතනින් පාරේ එහා පැත්තේ තියෙන ගෙදරට යනවා. මෙයාලා ඒ ගෙදර ජනේලෙන් ඇතුළ බලාගෙන ඉන්නවා. ඒකේ ඇතුළේ ඉන්න ආරණ්‍ය වාඩි වෙලා සිගරට් එකක් බිබී ඉන්න වසන්ත්ගෙන් අහනවා තව සිගරට් කීයක් බොනවද කියලා. එළියේ බලන් ඉන්න ආරණ්‍යත් වසන්ත්ගෙන් කලින් එහෙම ඇහුවා. ඒ කියන්නේ මේ පාර වසන්ත්ලා කාලේ ඉස්සරහට ඇවිත් තියෙන්නේ. එවෙලෙම ඇතුළේ ඉන්න වසන්ත් කෝල් එකක් ඇවිත් "ඔව් සර්" කියන්න "එතන සිග්නල් නැහැ. මම එළියට ගිහින් ගන්නම්" කියලා උඩ තට්ටුවේ බල්කනි එකට එනවා. එළියේ ඉන්න වසන්ත් ආරණ්‍ය එක්ක එතන තියෙන ගහ ළඟ තමයි හැංගිලා ඉන්නේ. වසන්ත් ආරණ්‍යට යන්න කතා කරත් ආරණ්‍ය ඔහොම ඉන්න කියලා එතන තිබුණු ගහ අල්ලනවා. එතකොට ඒ ගහ පොඩ්ඩක් හෙලවෙනවා. ගේ ඇතුළේ ඉඳන් කෝල් එක ගන්න එළියට ආව වසන්ත් ඒ ගහ හෙල්ලෙනවා දැක්කත් එයා ඒක ගණන් නොගෙන කෝල් එකේ කතා කරනවා. එළිය බලන් ඉන්න වසන්ත්ට කලින් මේ දෙන්න මේ විදියටම වුණා. කෝල් එකේ ඉන්න වසන්ත් හරිම සාමාන්‍ය විදියට තමයි කතා කරන්නේ. ඒ කෝල් කරලා තියෙන්නේ වසන්ත්ගේ බොස් නෙමේ ආරණ්‍යගේ යාළුව ප්‍රභා. කතාව මුලදීම ආරණ්‍ය අර වාහනේ කතා කර කර හිටියේ එයාගේ යාළුව ප්‍රභා එක්කයි. ප්‍රභා වසන්ත්ගෙන් අහනවා එයා එවපු චිත්‍රය ලස්සනද කියලා. වසන්ත් කියනවා චිත්‍රය නම් ලස්සනයි. හිතේ පොඩි සැකයක් තිබුණා. ඔයා තමයි එවන්න ඇත්තේ කියලා. එළියේ වසන්ත් එක්ක හැංගිලා බලන් ඉන්න ආරණ්‍යට මේ සේරම ඇහෙනවා. වසන්ත්ගේ උරහිසේ තිබ්බ ආරණ්‍යගේ අත ඉබේම බිමට වැටෙනවා. කෝල් එකේ ඉන්න වසන්ත් ප්‍රභාට කියනවා එදා උන දේවල් අපි අමතක කරලා දාමු කියලා. එදා වසන්ත් අතින් උන දේ වැරදි කියලාත් එයා කියනවා. ඒ වගේම ඒක අමතක කරලා දාමු කියලායි වසන්ත් දිගටම කියන්නේ. ඊට පස්සේ ගුඩ් නයිට් කියලා වසන්ත් කෝල් එක කට් කරලා ආරණ්‍යට ඇහෙන්න "ඔව් සර් හරි සර්" කියාගෙනම ගේ ඇතුළට යනවා. එළියේ ඉඳපු ආරණ්‍ය මුකුත් නොකිය වසන්ත් දිහා බලාගෙන ඉඳලා එතනින් යනවා. වසන්ත් ආරණ්‍යව අතින් අල්ලලා නවත්තගෙන එදා උන දේ කියනවා. එදා ක්ලබ් එකේදී ප්‍රභා වසන්ත් ඉන්න තැනට ඇවිත් එකපාරටම වසන්ත කිස් කරන්න පටන් ගන්නවා. ඒත් වසන්ත් ප්‍රභාව තල්ලු කරලා දාලා තියෙනවා. ඒත් ආරණ්‍ය වසන්ත් ඒ කියන්නේ ඇත්ත කියලා පිළිගන්නේ නැහැ. ආරණ්‍ය තනියම ඒ අඳුරු තැනින් යනවා. වසන්ත් ආරණ්‍යගේ පස්සෙන්ම ආව ඒ අඳුරු තැනින් ආපහු එළියට එන්නේ වසන්ත් විතරයි. ආරණ්‍ය වසන්තට එතනදි මග ඇරෙනවා. ඒ කියන්නේ ඒ දෙන්න වෙන වෙනම ගිය නිසා ආරණ්‍ය එක කාල රේඛාවකටත් වසන්ත් තව කාල රේඛාවකටත් තමයි ගිහින් තියෙන්නේ. වසන්ත් ඒ ගෙදරට ගිය ඒ ගෙදර ඇතුලේ ආරණ්‍ය වසන්ත් දෙන්නෙක්ම ඉන්නව දකිනවා. වසන්ත් ඒ අඳුරු තැනින් ගොඩක් වතාවක් ගිහින් තනියම ඉන්න ආරණ්‍ය කෙනෙක් ඉන්නවද කියලා බලනවා. ඒත් ඒ හැම තැනම ආරණ්‍ය වසන්ත් දෙන්නෙක්ම ඉන්නවා. එක තැනකදී වසන්ත් දකිනවා ජෙනරේටරයක් ළඟ ඉන්න වසන්ත් ආරණ්‍ය දෙන්නෙක්. ඉතින් මේ වසන්ත් ඒ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලේ ඒ ආරණ්‍ය දකිනවා එතන ඉන්න වසන්ත්ව. මූණ හරියට නොදැක්කත් ඒ වෙලේ එතන කවුරු හරි ඉන්නව ඒ ආරණ්‍ය දකිනවා. ඉතින් ඒ ආරණ්‍ය ඒක ඒ වසන්ත්ට කියනවා. ඉතින් එතනදී අර හොරෙන් බලාගෙන ඉඳපු වසන්ත් එතනින් යනවා. ඒ වෙලේ එයාගේ අතින් එතන තිබුණු බාස්කට් එකක් පෙරලෙනවා. ඔයාලට මතක නම් කතාවේ මුලදී මෙයාලා කරන්ට් එක ගියාම ජෙනරේටර් එක ඔන් කරන්න ගියපු වෙලාවෙත් ආරණ්‍ය දකිනවා කවුරු හරි එතන ඉඳලා යනවා. ඒ වගේම දෙයක් තමයි දැනුත් මේ උනේ. වසන්ත් ආයෙම කවුරුවත් නැති ගෙදරකට යනවා. එයා ඒ ගෙදර තියෙන හැම දෙයක්ම බිම දාලා පොඩි කරනවා. ඒ වෙලේ අර ගෙදරට ආව පින්තූරය බිම වැටිලා බිඳෙනවා. මේ වසන්ත් ආරණ්‍ය එක්ක එකපාරක් ගෙදරට එනකොට ගෙදර හැම දෙයක්ම බිම දාලා පොඩි කරලා තියෙනවා දැක්කා. ඒ කියන්නේ ඒ වෙලේ ඒ දෙන ඇවිත් තියෙන්නේ කාල රේඛාව මේ වසන්ත් ඉන්න ගෙදරටයි. හරියට මේක ලූප් එකක් වගේ. මෙයාලා එකම සිද්ධි ටික වටේ තමයි මේ කරකෙන්නේ. මේ වසන්ත් තනියම ඉන්නවා වගේ තව කාල රේඛාවක තනියම ඉන්න ආරණ්‍ය කෙනෙක් වසන්තව හොයන වෙන්න පුළුවන්. එයාලගේ ජීවිතේ වෙන්න පුළුවන් දේවල් වලට අනුව එයාලා ඉබේම ඒ අඳුරු තැනින් යද්දි එක එක කාල රේඛාවල් වලට වැටෙනවා. ඒක අතීතයේ වර්තමානයේ වගේම අනාගතයේ වෙන්නත් පුළුවන්. වසන්ත් ගෙදර ඉස්සරහා පාරට වෙලා ඉද්දි පොලිස් ජීප් එක එනවා. වසන්ත් පුදුම වෙලා පොලිසිය කෙනා
කෙනාගෙන් අහනවා කොහොමද ආවේ කියලා. ඒ පොලිසිය කෙනා හරිම සාමාන්‍ය විදියට උත්තර දෙනවා ගේට්ටුවෙන් ආවේ කියලා. ඒ වගේම ආරණ්‍ය පොලිසියට දුන්නු කෝල් එක නිසා තමයි පොලිසිය මේ ඇවිත් තියෙන්නේ. ඔයාලට මතක නම් ආරණ්‍ය කතාව මැදදී පොලිසියෙන් උදව් ඉල්ලලා උප්පලාක්කලම් වලින් කියලා කෝල් එකක් දෙනවා. මගදී සිග්නල් නැති වෙලා කෝල් එක කට් වෙනවා. අන්න ඒ කෝල් එකට තමයි පොලිසියයි මේ ආරණ්‍ය හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඒත් දැන් ආරණ්‍ය අතුරුදහන්. පොලිසිය කෙනා අහනවා ආරණ්‍ය අතුරුදහන් උනේ කීයට විතරද කියලා. වසන්ත් කියනවා 1:30ට 1:45ට වගේ කියලා. ඒත් ඒ වෙලාවේ වෙලාව 11:55යි. වසන්ත් මේ කිව්ව දේවල් පොලිසිය කෙනා විශ්වාස කරන්නේ නැහැ. ළඟට ඇවිත් බලද්දි වසන්ත් බීමත්ව ඉන්නවා කියලා පොලිසිය කෙනාට තේරෙනවා. ඉතින් ආරණ්‍යගේ මේ අතුරුදහන් වීමට සැකපිට වසන්තවත් අඩංගුවට ගන්නවා. පොලිස් ස්ටේෂන් එකේදී වසන්ත්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා ආරණ්‍යගේ මේ අතුරුදහන් වීම ගැන. මෙතනින් තමයි කතාව පටන් ගත්තේ. වසන්ත් පොලිසිය කෙනාට ගහලා පොලිසිය වාහනයකින්ම පොලිසියෙන් පැනලා යනවා. තාම 1:30 වෙලා නැති නිසා වසන්ත් හිතන්නේ එයාට කොහොම හරි ආරණ්‍යව හොයාගන්න පුළුවන් වෙයි කියලා. වසන්ත් විලායකට යන අතරමඟ තියෙන ප්‍රතිමාව ළඟින් යද්දි කළු පාට කාර් එකක් එයාව පහු කරන්න යනවා දකිනවා. එයාලට මතක නම් වසන්ත් ආරණ්‍ය එක මුලින්ම විලායකට එද්දි එතන පහු කරන්න යද්දි වසන්තට ඒ වගේ මතකයක් තියෙනවා කියලා ආරණ්‍යට කියනවා. ඉතින් වසන්ත් විලායකට යන්නේ නැතුව ඒ වාහනේ පස්සෙන් යනවා. ඒ වාහනේ ලොකු ගෙදරකටයි යන්නේ. ඒ වාහනෙන් බැහැපු ගොඩක් වයසක කෙනෙක් ඒ ගෙදර ඇතුළට යනවා. වසන්ත් ඒ කෙනා පස්සෙන් ගිහින් ඒ කෙනා එක්ක කතා කරනවා. ඉතින් ඒ වයසක කෙනා තමයි 1964 කතාව පටන් ගත්ත තැනදී අපිට පෙන්නුව මනෝ. අර ලලිතා ගණේෂ් දෙන්නව බීච් හවුස් එකට එක්කගෙන ආව මනෝ තමයි ඒ. මනෝ වසන්ත සිද්ධිය පැහැදිලි කරනවා. එදා වෙඩි සද්දේ ඇහිලා මනෝ දුවගෙන එද්දි ගණේෂ් ලලිත දෙන්නට වෙඩි වැදිලා හිටියේ. මනෝ ගණේෂ්ගේ ඔළුව උස්සලා මොකද උනේ කියලා ඇහුවම ගණේෂ් මොනවා හරි කොඳුරනවා. කතාව මුලදී අපිට මේ ටික පෙන්නනවා. එවලේ ගණේෂ් කොඳුරන්නේ ඇයි බන් මෙහෙම කළේ කියලා. මනෝට උන දේ හිතා ගන්න බැරුව පහලට එද්දි දකිනවා ගෙදරින් එළියට දුවන කෙනෙක්ව. මනෝ ඒ කෙනාට වෙඩි තියන්න හදද්දි ඒ කෙනා පිටිපස්ස බලනවා. ඒ කෙනාත් මනෝ වගේමයි. ඇඳන් ඉන්න ඇඳුමත් ඒ වගේමයි. ඉතින් මනෝ ඒ කෙනාට එතනදි වෙඩි තියන්නේ නැහැ. ලලිත ගණේෂ් දෙන්නට වෙඩි නොතිබ්බට අර අඳුර තැනින් වෙන කාල රේඛාවක ඉඳන් ආව මනෝ කෙනෙක් ඒ දෙන්නට වෙඩි තියනවා. ඉතින් ගණේෂ් ලලිත දෙන්නව මනෝ මැරුණ කියන්න සාක්ෂි තියෙන නිසා මනෝ හිරේ යනවා. හිරෙන් නිදහස් වුණු මනෝ එයාලගේ ඒ බීච් හවුස් එක තියෙන මුළු ඉඩමම විකුණනවා. දැන් එතන නම තමයි කොස්ටල් පැරඩයිස් විලා. වසන්ත් ආරණ්‍ය එක ගිහින් තියෙන්නේ එදා ලලිත ගණේෂ් දෙන්න මැරිලා ඉඳපු ගෙදරටම. හිරෙන් නිදහස් වුණු මනෝ එතන ඒ උන සිද්ධිය ගැන විස්තර හොයලා තියෙනවා. එයා හොයාගනිපු දේවල් වලට අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලේ එතන පරීක්ෂණ ආයතනයක් තිබිලා තියෙනවා. ඒත් එතන කරපු පරීක්ෂණ කිසිම දෙයක් කවුරුවත් දන්නේ නැහැ. කිසිම වාර්තාවක්වත් නැහැ. 1964 දී එතන ලොකු අනතුරක් වෙලා තියෙනවා. ඉතින් ඒකේ බලපෑම තාම තියෙනවා කියලායි මනෝ කියන්නේ. පුංචි පුංචි වෙනස්කම් තියෙන සමාන්තර ලෝක ගණන් කරන්න බැරි තරම ප්‍රමාණයක් තියෙනවා. අපි අතීතය වර්තමානය හා අනාගතය එකම ටයිම් ලයින් එකක තියෙනවා කියලා හිතුවට වෙන සමාන්තර ලෝකයක ඉන්න අපි කරන එක පුංචි වෙනසක් නිසා ඒ කෙනා ඉන්න කාල රේඛාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාල රේඛා ගොඩක් තියෙනවා උනත් එකපාර ඉන්න පුළුවන් එක කාල රේඛාවක. ඉතින් අපිට අපේ අතීතය අපේ වර්තමානය තමයි දකින්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ වර්තමානය තමයි අපේ යථාර්ථය. අර වසන්තලගේ ගෙදර ඉස්සරහා තිබුණු අඳුර තැන වෙන වෙන කාල රේඛාවලට යන්න පුළුවන් ద్వාරයක්. එතන පහු කරන හැම පාරම වෙන වෙන කාල රේඛාවලට තමයි යන්නේ. එතනට වෝම් හෝල් කියලා කියන්නේ. කාල රේඛා එකිනෙකට සම්බන්ධ කරන තැනට තමයි මේ වෝම් හෝල් කියන්නේ. මනෝ කියන විදියට මේ කාල රේඛාවේදී වසන්ත එයාගේ අතුරුදහන් වුණු බිරිඳ හොයාගෙන යද්දි මනෝ මුණ ගැහෙනවා. ඒ ආරණ්‍යක කාල රේඛාවේදී එයා වසන්ත හොයාගෙන යද්දි මනෝ මුණ ගැහෙන වෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතන ඕන දෙයක් මේක කාල රේඛාවකදී වෙන්න පුළුවන්. මනෝ කියනවා වසන්ත මේ වෙලාවේදී කරන්න ඕන දේ. මේ වෝම් හෝල් එක මේ විදියට නිර්මාණය වෙන්නේ සුපිරිසඳ නිසායි. ඒ වගේම මේ සුපිරිසඳ ඒ විදියටම තියෙන්නේ තව විනාඩි 45යි. ඉතින් ඒ කාලය ඇතුළත වසන්ත කාල රේඛාවක තනියම ඉන්න ආරණ්‍ය කෙනෙක්ව හොයාගන්න වෙනවා. එයාට තනියම ඉන්න ආරණ්‍ය කෙනෙක්ව විනාඩි 45ක් ඇතුළත හොයාගන්න බැරි වුණොත් වෙන කාල රේඛාවක ඉන්න වසන්ත කෙනෙක්ව මරලා ඒ ආරණ්‍යව අයිති කරගන්න වෙනවා. මොකද එක කාල රේඛාවක ඉන්න පුළුවන් එක වසන්ත කෙනෙක්ට විතරයි. වසන්ත ආයෙම එයාගේ ගෙදර ගාවට ඇවිත් වාහනෙන් බහිද්දිම පොලිසිය අය ගේ ළඟට ඇවිත් ඉන්නවා. පොලිසිය අය වසන්තව අල්ලගන්න හැදුවත් එවලේ එයාලට අර අමුතු සද්දය ඇහෙනවා. පොලිසිය අනිත් අය ඒ සද්දය ඇහුණු පැත්තට යනවා. පොලිසිය ලොක්ක එතන නවතිනවා. ඒ පොලිසිය ලොක්ක වසන්ත ජීප් එකට දාගන්න හැදුවත් වසන්ත එතනින් පැනලා දුවනවා. පැනලා දුවන වසන්ත පොලිසිය කෙනා
කෙනා වෙඩි තිබ්බ. වසන්ත අඳුරු තනින් යන නිසා එයාට වෙඩි වදින්නේ නැහැ. වසන්ත ඒ ආව කාල රේඛාවේ ගෙදර ඇතුලේ ආරණ්‍යයේ ඉන්නවා. වසන්ත ඒ ගේ ඇතුලට ගියා. ඒ ගේ ඇතුලේ වසන්ත කෙනෙකු ඉන්නවා. ඉතින් එළියේ ඉඳන් ආව වසන්ත ඇතුලේ ඉඳපු කෙනාට ගහන්න පටන් ගන්නවා. මේ දේම මේ වසන්තට කලින් වුණා. ඉතින් ඒ වෙලාවේ වගේම මේ පාරත් ආරණ්‍යයේ ඇවිත් එළියේ ඉඳන් ආපු වසන්තට බේස්බෝල් පිත්තෙන් ගහනවා. එළියේ ඉඳන් ආපු වසන්ත ආයෙම ගෙදරින් එළියට යනවා. වසන්ත තව කාල රේඛාවකට යනවා. ඒ ගෙදර ආරණ්‍යයේ වසන්ත දෙන්නම ඉන්නවා. එයාලා සාලි කතා කර කර ඉන්නේ. වසන්ත වාඩි වෙලාම ඉද්දි ආරණ්‍ය නැගිටලා කාමරයට යනවා. ආයුධයක් අතට ගත්ත එළියේ ඉඳපු වසන්ත දොර අරගෙන ගේ ඇතුළට යනවා. ගේ ඇතුළේ ඉඳපු වසන්ත ආරණ්‍යගේ කාමරයටම යනවා. ඉතින් එළියේ ඉඳන් ආව වසන්ත සද්ද නොකර එයාලා පස්සෙන් ඒ කාමරයට යනවා. එළියේ ඉඳන් ආව වසන්තට කාමරයේ ඇතුළේ කතා කරන ආරණ්‍ය වසන්ත දෙන්නම පේනවා. ආරණ්‍ය ඒ වසන්තට කියනවා එයා ප්‍රෙග්නන්ට් කියලා. ඒ වගේම තව සති 4කින් බබාව බලන්න පුළුවන් වෙයි කියලා ආරණ්‍ය ඒ වසන්තට කියනවා. මේ කියන දේවල් දොර ළඟ ඉන්න වසන්තට ඇහෙනවා. ඒ වගේම ආරණ්‍ය එයා අරන් තිබුණු සිගරට් පෙට්ටියත් වසන්තට දෙනවා. ඉතින් එළියේ ඉඳන් ආව වසන්ත ආයෙම ඒ ගෙදරින් එළියට යනවා. එයා ගෙදරින් එළියට එද්දි අර නිමිලා තිබුණු වීදි ලාම්පුව ආපහු පත්තු වෙනවා. පාරේ අඳුරට තිබුණු ඒ තැන දැන් එළිය වෙනවා. ඒ කියන්නේ සුපිරිසඳේ බලපෑම වගේම වෝම් හෝල් එකේ බලපෑමත් දැන් ඉවරයි. ඒත් වසන්තට එයාගේ ආරණ්‍යම හොයාගන්න බැරි වෙනවා. වසන්ත ආයෙම ගෙදරට යනවා. ගෙදරට ගිහින් එයාලගේ කාමරේ බලද්දි වසන්ත දකිනවා ආරණ්‍ය ප්‍රෙග්නන්ට් කියලා තිබුණු රිපෝට් එක. එයා පුටුවේ වාඩි වෙලා කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉද්දි සද්දයක් ඇහෙනවා. වසන්ත එළියට බහැලා බලද්දි පොලිස් ජීප් එක ඇවිත්. ඒකෙන් වසන්ත කලින් පොලිසියට අරගෙන ගියපු පොලිසිය කෙනා බහැලා වසන්ත ගාවට එනවා. වසන්ත දැන් එයාව පොලිසියට අරන් යයි කියලා හිතුවත් පොලිසිය කෙනා වසන්තව අඳුරන්නේ නැහැ. එයා වසන්තගේ නම මොකද්ද මේ වෙලාවේ පාරේ ඉන්නේ ඇයි වගේ ප්‍රශ්න අහනවා. එතකොටම එතනට තව වාහනයක් ඇවිත් ඒකෙන් ආරණ්‍ය බහිනවා. ආරණ්‍ය දුවගෙන ඇවිත් වසන්ත බදා ගන්නවා. ඉතින් පොලිසිය අය එතනින් යනවා. වසන්තත් ආරණ්‍යත් එක්ක එතනින් යනවා. ඒ යන අතර මගදී වසන්ත ආරණ්‍යගෙන් හැම දෙයකම සමාව ගන්නවා. එතකොටම ආරණ්‍යට සුරේෂ්ගෙන් කෝල් එකක් එනවා. ආරණ්‍ය සුරේෂ් එක්ක කතා කරනවා. ඒ කතාවේ විදියට වසන්ත ජෙනරේටර් එක ඔන් කරන්න ගිහින් තියෙන තනියමමයි. ආරණ්‍ය එයත් එක්ක ගිහින් නැහැ. ඉතින් ඒ ජෙනරේටර් එක ඔන් කරන්න ගිය වසන්ත ගොඩක් වෙලා යනකම් ගෙදර ඇවිත් නැති නිසායි ආරණ්‍ය කලබල වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉන්න ආරණ්‍ය වසන්ත එක්ක මුලින් ඉඳන් ඉඳපු ආරණ්‍ය නෙමෙයි. වෙන කාල රේඛාවක ජෙනරේටර් එක ඔන් කරන්න තනියම ගිහින් අතුරුදහන් වුණු වසන්ත කෙනෙක්ගේ ආරණ්‍ය කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මේ ඉන්න ආරණ්‍ය කාල රේඛාව හරහා එකපාරක්වත් ගිහින් නැහැ. ඉතින් ඒ කාලෙදි සිද්ධ වුණු කිසි දෙයක් මේ ආරණ්‍ය දන්නේ නැහැ. මේ වසන්ත එයාගේම ආරණ්‍ය ඇත්තටම නැති උනේ පළවෙනි පාරෙන් එහා පැත්තේ ගෙදර ලයිට් දානවා දැකලා ඒක බලන්න තනියම ගිය වෙලාවෙදී. ඒ වෙලේ ඒ ගෙදර ලයිට් දාලා තියෙනවා. ආරණ්‍ය දකින්න ඒ ජනේල ළඟ පත්තු කරලා තිබුණු ඉටිපන්දම නිවන්ති. ඉතින් වසන්ත ඒ ගෙදරට ගිහින් බලලා ඇවිත් පුටුවේ වාඩි වෙලා ඉද්දි ආරණ්‍ය ජනේල ළඟ පත්තු කරලා තිබුණු ඉටිපන්දම නිවලා එළිය බලද්දි දකිනවා පාරෙන් එහා පැත්තේ ගෙදර ලයිට් දාලා තියෙනවා. කලින් උන වගේම දේවල් සිද්ධ වුණා. වසන්ත ඒකේ වෙලෙදි තේරෙන්නේ නැහැ. මොකද කලින් පාරේ ඉටිපන්දම ආරණ්‍ය නිවලයි පාරෙන් එහා පැත්තේ ගෙදර ලයිට් දාලා තියෙනවා දැක්කේ. දැනුත් ආරණ්‍ය ඉටිපන්දම නිව්වම තමයි පාරෙන් එහා පැත්තේ ගෙදර ලයිට් දාලා තියෙනවා දැක්කේ. ඉතින් ඒ වෙලේ ඉඳන් අඳුර තැනදී මග ඇරෙනකම්ම වසන්ත ඉඳලා තියෙන ඒ ආරණ්‍ය එකයි. එයාලා පෙට්‍රල් ෂෙඩ් එකට ආවම වසන්ත වොෂ්රූම් එකට යනවා. එතන දොර අරගෙන තවත් වසන්ත කෙනෙක් වොෂ්රූම් එක ඇතුළට එනවා. අන්තිමට වොෂ්රූම් එකෙන් එළියට එන්නේ එක වසන්ත කෙනයි. ඒ ඉන්නේ අපේ කතාවේ මුල ඉඳන්ම ඉඳපු වසන්ත. මොකද එකම කාල රේඛාවේ දෙන්නෙක් හිටියොත් එක්කෙනෙක්ව විනාශ කරන්න වෙනවා කියලා දන්නේ එයා විතරයි. හැබැයි වෙන කාල රේඛාවක ඉඳපු වසන්ත කෙනෙක්ට මනෝ කෙනෙක්ව හම්බ වෙලා ඒ දේ කිව්ව වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මවී එක ගැන? මේ මවී එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ මොවිස් ටිකටම බලන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න.